හලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් කොහොමද ඔයාලට? අලුත් දවසකින් අද ආවා ක්‍රිපීසා ගේන්න. ක්‍රිපීසනේ, ඔව් ක්‍රිපීසා තමයි මේ ඉන්නේ. මෙහෙන් බේරිලා යන්න තමයි අපිට තියෙන්නේ. ඔන්න ඉතින් අපි වැඩි කතා නැතුව ගේම් වීඩියෝ එකට. හරි බල ලෝඩ් දුන්නා. හරි බා. ඉතින් බං අපිට මේ කඩේ ඕපන් කරගන්න තමයි තියෙන්නේ. හරි බං අපි කඩේ අතුරු ඉල්ල ගමු ගාවේ. හරි ඇති බයිලා ගැව්වා ඇති මල්ලි. අපි ඒකට තමයි ආවේ. ඔල්මන් ඉඳන්නේ මං ආවේ. මූ කියනවා මොනවාද පීසයකට පණ ඇච්ච සීන් එක. හරි බයි ඉතින් ඕවලි අපිට වැඩක් තියනවා බට. අපි ගහන ගේමුත් එක්ක වැඩද බං. එන්න බං අපිට මේක තමයි කරන්න ඕනේ ලිස්ට් එක තියෙන්නේ. 1 2 3 4. හරි. ලස්සනයි නේද? සිරාවටම නිල්ලුණා කියන්නේ බං අරු වෙනවා අනිවාර්යෙන්ම. අර ක්‍රිප් පීසා එක ඔයාලට පේන අඩු ඒ වඩොට්ටු නෑ බං. මම අරක කුඩ්ඩක් ගන්න ඇදුවා විතරයිනේ මල්ලි. ගෑවනේ මාව. කොහෙද බං තිබ්බේ? අන්න අර නේද? මෙහෙ නෙමෙයි තිබ්බේ. අර මං යන පාරේද මන් තමයි ඉන්නේ. හරිව අපි මේ තක්කල් ගෙඩියක් හොයාගන්න ඕනේ. මොකද බං තක්කලි වලට එන්නේ නෑ බං. අරු ලං කරනවද? ලං කරනවනේ. යන් දුවමු. ආයෙ පිටිපස්ස හැරෙන්න වෙලා නෑ. දැක්කනේ බං. අපේ රාදිවන් ඉස්සල්ලා අර තක්කලි ගෙඩිය මට කන්න තමයි තිබ්බේ. මේ ගොබ්බයාගෙන් බුදුමාද යනවා. ඒ කියන්නේ බා අපිට වඩා හයියෙන් දුවනවද? එහෙමද? අපි ওই පැත්තට නේ බං ගියේ. නෑ මේ පැත්ත. ඔඩෝඩ. මෙහෙන් මෙහෙට ගියේ නෑ නේද? අඩේ මෙහෙට නෙමෙයි බං. අරහෙට යන්න ඕන. හරි බං අරුව පොඩ්ඩක් අඩෝ මෙහෙන් එනවා කියනවා. ආරහෙන් එදි මෙහෙන් එනවා. ඒවා බෑ බං. එහෙම බෑ එහෙම. ඒවා ඉතින් මේ රාජද්‍රෝහී ක්‍රියා අඩේ යකෝ පීසා එකකට ආවෙලා මරනවා කියන්නේ කොච්චර ලැජ්ජාවක්ද? මෙහෙට නම් ගියා ඇති දැන්. මෙහෙට යම් මෙහෙට ගියේ නැද්ද කොහෙද නේ බං? මෙහෙ හරි අන්න තක්කල් ගෙඩිය. මේ තක්කල් ගෙඩිය තමයි බා ඕනේ. දැන් නෑ බං. අර දැන් එන්නේ නැහැ. බඩු දැන් නෑ. එතන ඔක්කොම මාව මරාගෙන කන්න ඉන්නේ දවල්ට බං. නෙමෙයි රැයට බං. දවල්ට නෙමෙයිනේ. දවල්ට හොඳයි. අපිට කරන්න ඕන ටික බලන්න බැරි වුණා හරියට. මතක නේද මොකද කරන්න ඕනේ කියලා. කඩේට ගිහිල්ලා අපි බලමු මොනවා කරන්න තියෙන්නේ කියලා. අම්බෝ පීසා කාර්යය කරපු හරිය. මේ අපේ කඩේ මේනේ බං. ඔය කාර්යයකට හැප්පුණොත් එහෙම මොකද බං දන්නවද වෙන්නේ? මැරෙනවා බං. මාරයි නේ මල්ලි. මාරයි කියන්නේ හොඳ එකකින්. හරි බං. ඔබ දැන් කොහෙද දන්නේ තියෙන්නේ? වාදේ කරන්නේ මෙයා නෙමෙයිනේ. මට වතුර විදියට ඉන්නේ උත් තියෙනවනේ. ඒක තිබ්බේ ෆෝන් ලයින් එක පස්සේ නේ ගන්න තියෙන්නේ.
දැන් කරන්න ඕන මම හිතන්නේ අර අතනින් එක ගාවට වෑන් එකකට එහෙම මැලී දන්නේ නෑ යන්න බෑ එහෙට යන්න බෑ මේ කාර් හපනවද දන්නේ නෑ නේ බාපිය හපනවා හරි බං හායි කොහොමද ඉතින් ජීවිතේ නම් සරු නෑ බං අනේ ඔය බනනා වැඩක් නෑ බං මේ බල්බයක් ගන්නද බං අපි මෙච්චර දුර ආවේ 150 බල්බ් නම් අපේ ගෙදර කොච්චර තිබ්බද වෑන් එකක් යනවා හැප්පුණොත් ගා අනේ මහිත හරි බං දැන් කොහෙටද හයි කරන්න ඕන මේක මේකට හයි කරපන් ඕකට නේම කලුන්නේ ඕන්ලයින් එක ගන්න ඕනෙලු ඕන්ලයින් එකේ එක ඉන්නේ හරි ඉන්නේ ඊට කලින් අන්නාසි ගෙඩි ටිකක් එකතු කරගන්න දෙනවා මොකක්ද දන්නවද බා අරු අන්නාසි වල වැඩි එන්නේ නෑ බා මේ අන්නාසි ගහද්ද ඒ පොල් ගහන්න මම අර තියෙන්නේ මම අන්නාසි ගෙඩි දෙකක් තුනක් ගන්න යන්න දීපන්කෝ මෙන්න මේ උඹලා සාක්ෂිකාරයෝ මේ යන්න බෑ බා මොකට තියනවද දන්නේ එතන අන්නාසි මෙහෙම වටේ දාලා ගහන්න ඕනේ බලවම්ම මේක ආතල් දෙන ආතල් මේ අන්නාසිත් වැඩකට ඕනේ බා මොහෙන් දාගමු කොහොමද නේද මම අන්නාසි සික්කන්නේ සික්කිරිලි අනිත් ගේම් වගේද අන්න බලන්න මේ මල්ලි ගඩ දැක්කනේ බා මම හයියේ විසික් කරන්න දැනගත්තා මම මෝඩේ බා හරි බං දැක්ක නේද එල්ලි විසික් කළපු මල්ලි කෙනෙක් දුකේද පරණ කාලේ දැන් අන්නාසි විසික් කරනවා මාරයිනේ අමාරු උනත් කවන්නේ බා අපි යම් අරහෙත් තියනවා නේ බං අන්නාසි ආරමැද්දේ අන්නාසි දාලා හරි නෑ බං කද බං අරු ආවොත් ටක් ගාලා මෙහෙට එන්න තමයි තියෙන්නේ බං එතකොට හොඳයි අඩෝ අර හැප්පුණා බෙල්ල ගහලා ගියා වගේ තමයි ආයෙත් අපි මේකට ගහන්න ඕනේ බා මෙහෙම අඩේ මේ මොකද්ද මෙහින් යන්න ඕන මෙහෙම අර පීසා කාර්යනේ එක පාට නේ බා මතුවෙන්නේ මාර මිනිස්සු තමයි ඒකට ගහන්න ඕනේ දන්නේ නැහැ නේ බා අන්නාසි ගෙඩි අරන් ඉන්න එතකොට බං අපිට අරකට ගහලා බලන්න පුළුවන් මොකද්ද දන්නේ වෙන්නේ හරිද මම මේක පළවෙනි වතාවට තමයි මේ ගහන්නේ හරිද ගේම් ප්ලේ එකක් එහෙම බලලා තියෙනවා මෙහි හරි මම මෙහෙම කෑල්ලන්න මම මතක නෑ මොනවා වුණාද දන්නේ නැත මොනවා වුණාද කියලා උඹලම කමෙන්ට් එකක් දාන්න ඵලයන් හරිද මම දන්නේ නැහැ හරි බං මට අරක කැරකෙනවද නේ මාර වැඩි හරි බං ඔතන දාලා අපි ඔන්ලයින් එක ගන්න කවුද කරන්න හිටපු වැඩද කියපන්කෝ මේවා ආර මැද්ද යන්නේ වෑන් එක හප්පන්න පුළුවන්
මට අතනත් එකක් තියෙනවා බා. පොඩ්ඩක් හිටවංග ෆෝන් ලයින් එක ගන්න අපි. බානනම් එපා. බලවම්ම 16 Pro Max එකක් තියා 70 Pro Max එකක් දෙන්න බෑ. ඔන්න එනවා වගේ අරුවේ. අපි මේක මෙහෙන් දාගමු. හදිසි අනතුරු වෙන්න පුළුවන්. හරි අන්නාසි තියනව නේද? අන්නාසි ගෙඩියක් අරගමු. හරිද? අන්නාසි ගෙඩියක් අරගෙනම සටනට යමු. මූ කියන්න බෑ. හරිද? මූ කියන්න බෑ ගෝතයා. අන්න බලපන් ගහද්දි දැක්කනේ පොඩි එකා වගේ අඬනවා නිකන්. ගන්න අරු වෙනවා තිබ්බ දැනක් මතකත් නැහැ. තක්කාලි ගෙඩියවත් හම්බුන්නේ නැහැ. හරි ස්ලෝ හැබැයි. ස්ලෝ නෙමෙයි බා අපි මුල් එක උඩ වඩා හයියෙන් ගිය ගත්තා නම් හරි. අරු එනවා වගේ හරිද? අන්නාසි ගෙඩියා. වාරෙන් සටනට තමයි ආවේ. මේ හරිය ඔබිය කයිත් දාන්නේ නේද? පාරේ වාහනේ වන්දනේ හරි. ඩු. වැඩින්නේ බං. උන්ට දුර ගහන්න කිව්වද? හරියට ගහන්නේ නැනේ බං. තක්කාලි ගෙඩිය එහෙම කොහෙද තියෙනවද දන්නේ නැහැ. හරිද? ඕක හොයාගත්තා. අන්න එනවා අරුවේ. තක්කාලි ගෙඩිය ඉස්සල්ලා තිබ්බේ අර පැත්තේ. දැන් මේ පැත්තේ තිබ්බන හරි. අන්න අර ගෑණි දොර වහගෙන ඉන්න මාවත් ගන්න බැරිද දන්නේ. එහෙම තනියම ඉන්නවට මාවත් ඒකසද ලං කරනවා වගේ අඩිසක්. හරි. අල්ලගත්තනේ මම මේ ත්‍රිපීසා කාර්යය. මට මේ තියෙන්නේ ළඟම දමල ගැහුවා හැකි. දැක්කද ගෑණි වෙච්ච විදිය. අඩෝ ඒක අඩේ ඒ මොකද ඒ උනේ? තන පොඩ්ඩක් පැහැදිලි කරහම් බලන්න මට. මොන විශාල කරදරයක්ද මේක? හැමිනේ නෝනේ බම්මුන්. ඕකනේ මං කරන්න බැරි. අන්න එහෙම. අපි කොයි පැත්තේ ගියේ නැත්තේ? මේ පැත්තේ ගියාද? අඩේ මේ දෙන්නේ මං දිලිසි. අම්බෝ දෙයියෝ දැක්කා වගේ. මෙයා පේන්නේ නැහැ තා. මේ කොහෙද බං? ඒ කොහෙද දන්නේ මන් නම් දන්නේ. අන්නාසි ගෙඩි නම් ඕනේ බං. මන්නම් කියන්නේ සමාජයට ඉතාමත් වැදගත්. අන්නාසි දාගමු අර එහෙම. හරි බං. එළම දැන් අපි ගිහින් බලමු මූගාවට දැන්නු. මූගාවට ගියානේ. අපි බලමු මොනවා කරන්න තියෙන්නේ කියලා. හරිද? ඊළඟ මොනවා කරන්න තියෙන්නේ කියලා. අම්මට ෆෝන් ලයින් එක තාම තිබ්බේ නැහැ නේද? ඒ කොහෙද මම වටලා ආර තියෙන්නේ? මම ඒක වැට්ටුවේ බං. අරු කද්දී
අපිව සේව් වෙන්නේ නැද්ද දන්නේ නැහැ නේ ඔතන. ඕක වැටිලා. හරි බං මොනවද උනේ? මොනවද වන්ද වුණා? හිර වෙලාද කොහෙද? හරි. මොකද වුනේ? හරි බං. දැන් මං පිටිකොට් එකේ ඉන්න නේ මං තියෙන්නේ. අන්නාසි ගෙඩියකුත් ඕනේ මම හිතන්නේ. හරිද ඔකට? අන්නාසි ගෙඩියෙන් අඩේ මං දෙකකට වඩා මෙතන දැම්මනේ බං. අර තියෙන්නේ. පිටිකොට්ටේ තියෙන්නේ අරක උඩ දායද නේද? හරි. මේන් තියෙන්නේ මෙන්න මේකට. හරි. ආයෙ කළු වුණානේ බං. ආන් දිනනවා. ආයෙ නම් බලන්න ඕනේ ඕකව. අම්මෝ වාසි. දැන් නම් කාර් එකකට හැප්පිලා මැරුණත් තමන්නේ. දැන් මොකද බං උනේ අතන? අස්සෙන් ගිහිල්ලා බලමුද? මොන මේ තියෙන්නේ මන් දොර. නෙමෙයි මේ පඩිපල. ඉස්සර තිබ්බේ නැද්ද බං මේක? ඕ යම. බං ලිෆ්ට් එක අපේ හරි බං ගියා පැනගත්තා. හරිද? එහෙනම් ගල්ලා කන්ද උඩ පහන් වගේ මේ තුන් තාමත් දුවනවා. හරිද? අපේ පීසා කඩේ දින අම්බෝ එච්චර වැඩි මෙච්චර බලපන් මේ වෑන් එක වැදුනත් එකයි ළඟින් ගියත් එකයි බලපන් බේසිකලි වෙල්කම් දැන් අපිට මේ බෝඩ් එක ගන්න තමයි තිබ්බේ ඒක කොහෙද තියෙනවද දන්නේ මුගෙන්ද කොහෙද තමයි ඔක ඉල්ල ගන්න හරි බණිය වැඩක් නැහැ ඕක ගහනවා මම තාම ජීවත් වෙනවද කියලා දෙනවා මේ තින්න බෝඩ් එක මොනවද තියෙන්නේ we open welcome එහෙමනේ තියෙන්නේ ඒක තුසික් කරන්න බැහැ ආය කළු වුණා නේද මූ කරන්නම දෙන්නේ නැහැ නේ මාපිය කඩේ මේ හරිය අපේ අන්නාසි දාගත්තේ නැද්ද බං අන්න තියෙනවා බං මරු අන්තිමට ඔය ක්‍රීපී සකාරයද බලා ගන්න ඕනේ මට ගියා බං ඒක එතනට ගියා අවුලක් නැහැ ත්‍රිකෝස් කාර්යය දැක්කත් ඉතින් කරදරේ තමන්නේ බං මේ ඉන්නේ ගොබ්බයා වගේ මේ අපෝ මූව නම් බලාගෙන කන්න පුළුවන්ද බං පීසා නම් කාලා දිනවා ඒත් මේ වගේ පීසා නම් කාලා නැහැ ක්‍රීපීසා හරි බං අද ක්‍රීපීසා තමයි ඉවර කරේ ක්‍රීපීසා හරිද ක්‍රීපීසා හරි බං ඕක ඉවර කරා ගැම්මෙන්ම මේ වගේ ගේම් වීඩියෝ තවත් බලන්න ඕන නම් සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න එහෙනම් බයි කොල්ලෝ ටික කෙල්ලෝ ටික බයි